බයි කියන්න. බයි කියන්න පුතා. ඔන්න මේ අද අපි තාත්තව අහලලා වීඩියෝ එකක් කරනවා. ඔයාලා මගෙන් සමහර අය අහලා තිබ්බා මෙයාට ඒ කියන්නේ අපේ බබ්බුට කවන කෑම වර්ග මොනවද මීල් ප්ලෑන්ස් මොනවද කියලා. අපි ඉතින් වීඩියෝ සමහරලාට අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ බබ්බාලා මෙහෙම සමහර වෙලාවට ඒ කියන්නේ ඔයාලට මේ බබ්බාව කැමරාවෙන් පේන තරම් මෙයා ගොඩක් ලොකු නැහැ. මෙයාගේ කියන්නේ අපි කැමරාවට ගන්නකොට සාමාන්‍ය පෙනුමට වඩා පොඩ්ඩක් ලොකු වෙලා පේන්නේ. හැබැයි කිට්ටු නැහැ. ඒ කියන්නේ මම ගොඩක් අය අහලා තිබ්බා ඔය මීල් ප්ලෑන්ස් මොනවද දෙන්නේ කියලා. මම ඒකට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. තව දෙයක් තමයි මෙයා මේ පෝලම් කරන්නේ ගොඩක් වෙලාවට තාත්තත් එක්ක ඉන්නකොට. නේද? අම්මත් එක්ක ඉන්නකොට ගොඩක් පෝලම් කරන්නේ නැහැ. මේ තව අය අහලා තිබ්බා තාත්තා නිදාගන්න එක විතරද කරන්නේ කියලා. නෑ එයාලව මේ මට වීඩියෝ ක්ලිප් එකකට ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ ක්ලිප් වලට ගන්න පුළුවන් වෙන්නේ තාත්තා සාමාන්‍යයෙන් ගෙදර ඉන්න වෙලාවට. මේ කියන්නේ එක විදියක ඉන්නේ නැහැ. ඉතින් අර හැම වෙලේම කෝලම් කරන ළමයෙකුත් නෙමෙයි මෙයාලාන්ට එනවා. ඒ අර සමහර වෙලාවල් වලට විතරයි මෙයා ඒ කරන දේවල්. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වලට අරගෙන අප්ලෝඩ් කරන්නේ. ඔයාලට ඉස්සරහට දිග වීඩියෝස් දාන්නම්. ඔයාලා අහලා තියෙන සමහර දේවල් ගැන. අපේ YouTube channel එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒක follow කරලා තියන්න.